බලන්නද මේ ඉංග්‍රීසි කියමනක් තියෙනවානේ I'd rather cry in a BMW than on a bus කියලා. තේරුම කියලා දෙන්න. මම කැමති අඬන්න BMW එකක් ඇතුලේ ඉඳන් බස් එකක් ඇතුලේ ඉඳන් අඬනවට වඩා කියන එක තමයි මේ කතාවේ තියෙන්නේ. හරිද? හරි අපුරු කතාවක් මේක. ඇයිද මෙතෙන්ට ඉන BMW කියලා දාලා මෙතෙන්ට on a bus කියලා දාලා තියෙන්නේ. ඒකත් දැනගන්න. ඒ කියන්නේ තමන්ගේ වාහනයක් ඇතුලේ නැත්තම් යම් කාර් එකක් ඇතුලේ වගේ අපි කියද්දි in කියන ප්‍රිපොසිෂන් එක යූස් කරාට පොදු ප්‍රවාහන සේවයකදී ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය බස් එකක් ඇතුලේ, ට්‍රේන් එකක් ඇතුලේ, ප්ලේන් එකක් ඇතුලේ වගේ එහෙම පොදු ප්‍රවාහන සේවයක් ඇතුලේ ඉන්නවා කියලා කියන්නේ අපි on කියන ප්‍රිපොසිෂන් එක තමයි ගන්න. ඒකත් දැනගන්න. එතන කතාවනේ. ඒ කියන්නේ අඬන එක නවත්තන්න බෑ. ඒක ඉතින් අඬන්න වෙනව නම් සල්ලි තිබ්බත් සල්ලි නැති වුණත් අඬන්න සිද්ධ වෙනව නම් ජීවිතේ අඬන්න වෙනවා. ඒක නවත්තන්න සල්ලි වලට බෑ. හැබැයි අඬන එක සැපයි කියනවා BMW එකක් ඇතුළේ ඉඳන් බස් එකක් ඇතුළේ ඉඳන් අඬනට වඩා. ඒ කියන්නේ ඒක වෙනස් කරන්න පුළුවන් සල්ලි. අඬන්නේ කොහෙද කියන එක සල්ලි වලට වෙනස් කරන්න පුළුවන්. මම හිතන්නේ BMW එකක් ඇතුළේ ඉඳන් අඬනවටත් වඩා සැපයි Rolls Royce එකක් වගේ ඇතුළේ ඉඳන් අඬන්න තිබ්බා. ඉතින් ඒ අනාගතේ අඬන තැන වෙනස් කරගන්න ඕකේ සල්ලි වලට පුළුවන්. නමුත් ඉතින් දුක එහෙමම තමයි. හැබැයි අඬන තැන වෙනස් කරගන්න සල්ලි වලට අනිවාර්යයෙන් යුගයේ ඉංග්ලිෂ් බ්‍රෑන්ඩ් එක ඇන්ඩ්‍රූ අමරසිංහ